අයිබෝන් දුවේ අද දවසේදී අපි සූදානම් වෙන්නේ ඔයගලන්ට ඉතාමත් වැදගත් ටෙන්ස් එකක් කියලා දෙන්න. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව කතා කරද්දී, ඉංග්‍රීසි භාෂාව ලියද්දී, ඔයාලට විභාගවලදී ඉතාමත් වැදගත් වෙන ටෙන්ස් එකක් තමයි present perfect tense කියලා කියන්නේ. ඉතින් අපි සූදානම් දැන් ඔයගලන්ට present perfect tense එක කියලා දෙන්න. එහෙනම් අපි හැමෝම නෝට් එක ලියන ගමන්, මේ උදාහරණ ලියන ගමන් මේ ටෙන්ස් එක ප්‍රැක්ටිස් කරමු. right මුලින්ම එන මාතෘකාව දාගන්නකො present perfect tense කියලා. present perfect tense present present perfect tense කියලා දාගන්න. present perfect tense right ලියාගන්න present perfect tense එක යටතේ ලියාගන්න යම්කිසි ක්‍රියාවක් සම්පූර්ණ කරලා තියෙනවා යන අදහස ප්‍රකාශ කිරීමට මේ භාවිත කරයි. හරිනම් present perfect tense එක කියන්නේ මොකද්ද? present perfect tense එක කියලා කියන්නේ මොකද්ද පුතේ? යම්කිසි ක්‍රියාවක් සම්පූර්ණ කරලා තියෙනවා කියන අදහස මේකේ තියෙන අදහස තමයි තියෙනවා. යම්කිසි දෙයක් කරලා තියෙනවා යන අදහස ප්‍රකාශ කිරීමට තමයි මේ දේ භාවිත කරන්නේ. right ඊළඟට ලියා ගන්න පුතේ මෙහිදී භාවිත කරන උපකාරක ක්‍රියාපද දෙකකි. මෙහිදී භාවිත කරන උපකාරක ක්‍රියාපද දෙකකි. උපකාරක ක්‍රියාපද දෙකකි. උපකාරක ක්‍රියාපද වලට අපි ඉංග්‍රීසියෙන් කියන අපිට auxiliary verbs කියලා. auxiliary වල මම මෙතන ලියන්න. auxiliary කියලා කියන උපකාරක auxiliary verbs කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ උපකාරක ක්‍රියාපද. හරි auxiliary verbs. හරි. දෙකක් තියෙනවා. ඒ දෙක අපි ලියාගමු. හරි මේ නෝට් එක මාත් එක්කම ලියන්න ලස්සනට. has සහ have. right. දැන් මේ has කියලා කියන්නේ singular nouns එක පාවිච්චි කරන උපකාරක පදයක්. singular noun. මෙයා singular. have කියලා කියන්නේ I සහ plural එක පාවිච්චි කරන උපකාරක පදයක්. හරි. right අපි නවතාවක් බලමු මොකද්ද මේ කියලා. අපි මේ present perfect tense එකේදී ප්‍රධාන උපකාරක ක්‍රියාපද දෙකක් පාවිච්චි කරනවා. ඒ තමයි has සහ have කියලා කියන්නේ. එතකොට has භාවිතා කරන්නේ singular නැත්නම් ඒකවචන පදත් එක්ක. have භාවිතා කරන්නේ plural නැත්නම් බහුවචන නාම පදත් එක්ක. right? හරි. එහෙනම් අපි මෙතනින් එහාට කොහොමද වාක්‍යයක් නිර්මාණය වෙන්නේ කියලා දැන් බලමු. right? ඊළඟට අපි මේ වාක්‍යයක් ලිවීමේ format එකට යනවා. අපි කොහොමද මේක වාක්‍යයක් කියන්නේ format එක මොකක්ද කියලා බලන්න. ඔන්න format එක කියන්නේ වාක්‍යයක් හැදෙන ආකාරය. මුලින්ම පුතේ අපි subject එකක් ගන්නට ඕනේ. subject ගන්න. ඊට පස්සේ අපි අර has එක හරි එහෙම නැත්නම් have එක හරි මෙතනට ගන්නවා. ඇයි මේ දෙකම තියෙන්නේ? දෙකම තියෙන පුතේ ඒක වචනයක් නම් has බහුවචනයක් නම් have විදියට. ඊට පස්සේ පුතේ අපි ගන්නවා verb එක. දැන් මෙතන verb එක කියලා කියන්නේ main verb එක. මෙයාව ගන්න ඕනේ අපි past participle ස්වරූපයෙන් තමයි ගන්න. ඊට පස්සේ අපිට මොකක් හරි අවශ්‍ය ඉතිරි කොටස ගන්න පුළුවන්. right අපි දැන් එහෙනම් නවතාවක් බලමු කොහොමද වාක්‍යයක් ලියන්නේ. මේක වාක්‍යයක් ලියන්නේ මුලින්ම අපි subject එක ගන්න. subject කියලා කියන්නේ කර්තෘ කරන කෙනා. ඊට පස්සේ has හරි have හරි ගන්නවා. එයා තමයි අපි auxiliary එක. එතන මේ has හරි have හරි දෙන්නෙක් ඉන්නේයි කියලා මම පැහැදිලි කරා. ඒ තමයි ඒකවචන නම් has බහුවචන නම් have. ඊට පස්සේ අපි ගන්න ක්‍රියාපදය
පාස් පාටිසිපල් ක්‍රියාපදයක් වෙන්න ඕනේ. මොනවද මේ පාස් පාටිසිපල් කියන්නේ? මම මෙතනදී ඒ පාස් පාටිසිපල් කියන්නේ මොනවද කියලා පුංචි මතක් කිරීමක් කරගෙන යනවා. දැන් උදාහරණයක් පුතේ දැන් go කියලා කියන්නේ ප්‍රසන්ට් ස්වරූපයෙන්. මේකේ past tense එක when ඊළඟට අපි මේක කරනවා gone කියලා. අන්න මෙන්න මෙයා තමයි අපි කියන past participle ස්වරූපය. තව එකක් ගමු අපි. eat කියලා ගමු. කනවා. මේක අතීත කාලයේ ate right? past participle එක eaten අන්න දැන් past participle පුතාලට මතක් වෙන්නේ නැති නේද? හරි ඊට පස්සේ අපිට ගන්න පුළුවන් past participle verb එකෙන් පස්සේ first එක ගන්න පුළුවන්. right? හරි එහෙනම් අපි මේ අර්ථය ලියලා බලමු. කෙටි උදාහරණ වාක්‍ය කීපයක් ලියලා බලමු. ඊට පස්සේ අපි ප්‍රධාන වාක්‍ය හතර ආකාරයෙන් ලියන විදිහත් බලමු. right. මුලින්ම මම ගන්නවා I කියන subject එක. I කියන්නේ මම. දැන් I කියන කෙනත් එක්ක ගන්නේ have කියන auxiliary verb එක. එහෙනම් I have. එතකොට මෙතන මේ has have එකේ තේරුම තමයි අපි ඒකත් ලියලා තියාගමු තියෙනවා කියන තේරුම තියෙනවා. හරිද? හරි එහෙනම් I have. හරි අපි හිතමුකෝ මම ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා වගේ අදහසක් ගමුකෝ. right. එතන මම තියෙනවා සෙල්ලම් කරනවට කියන්නේ පුතේ play. හැබැයි මෙයාගේ past participle එක අපි played කියලා ගන්නවා. එහෙනම් I have played cricket කියලා තමයි ගන්න. I have played cricket කියලා වන්න ලියු. අපි තව උදාහරණයක් ගමු. අපි ගමු පුතේ ඒක වචන උදාහරණයක් ගමු. දැන් මේක I කියලා කියන්නේ have එකෙන් සත්‍යදී බහුවචනනේ. අපි ඒක වචන එකක් ගමු. අපි ගමු he කියලා. ඒ කියන්නේ ඔහු කියලා ගමු. ඔහුට කියන්නේ he කියන්නේ ඒක වචනයක් නම් එයත් එක්ක ගන්න has. he has. අපි හිතමු ඔහු ලියුමක් ලියලා තියෙනවා කියලා. he has. ලියනවට කියන්නේ write. හැබැයි මෙතනට අපිට ගන්න වෙන්නේ written කියලා past participle form එක. written written. he has written a letter. he has written a letter. දැන් පුතාලට පැහැදිලි බහුවචන අවස්ථාවකදී have පාවිච්චි කරන විදිහත් ඒක වචන අවස්ථාවකදී has පාවිච්චි කරන විදිහ. මේ තමයි ඔයාට ඕනම වාක්‍යයක් මේ විදිහට ඕනම නාමපදයක් පාවිච්චි කරලා has have වගේන verb එකේ past participle දාලා ලියන්න පුළුවන්. right? හරි අපි නැවතවත් බලමු තවත් උදාහරණයක්. they කියලා ගමු. ඔවුන් they කියන්නේ බහුවචනයක්. එතකොට අපි ගන්න මෙතනට have they have. අපි තුම ඇවිල්ලා තියෙනවා කියලා come. එනවට කියන්නේ come ආවට came. නැවතත් ඇවිල්ලා කියන්නේ come කියන ස්වරූපය. එහෙනම් ඔවුන් ඇවිල්ලා තියෙනවා. they have come to class. right. එහෙමනම් අපි දැන් මේ දක්වා කොහොමද වාක්‍යයක් නිර්මාණය වෙන්නේ? ඒ වාක්‍යයේ ෆෝමැට් එක මොකක්ද? සබ්ජෙක්ට් එක කොහොමද යූස් කරන්නේ? has have කොහොමද යූස් කරන්නේ? ඊළඟට verb එකේ past participle ස්වරූපයක් කියන්නේ මොකක්ද? සහ අවසානයේට අපිට කැමති ටෙක්ස්ට් එකක් අපිට භාවිතා කරන්න පුළුවන් කියන තැන දක්වා අපි අදින කටයුතු ටික කරමු. දැන් අපි බලමු මේ වාක්‍යයක අපිට කියන්න එන්නේ දැන් අපිට හැම වෙලාවෙම තියෙනවා කියලාම විතරක් නෙමෙයි පුතේ. අපිට මේ වාක්‍ය කියන්න ආකාර හතරක් තියෙනවා. අපි මේ ඕනම වාක්‍යයක ආකාර හතරකට කියනවා. උදාහරණයක් විදිහට මෙතන තියෙන්නේ I have played cricket. මම ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා කියලා. හැබැයි දැන් අපිට කියන්න ඕනේ මම ක්‍රිකට් සෙල්ලම් කරලා නැහැ. එතකොට අපිට මේක නෙගටිව් ෆෝම් එකේ කියන්න වෙනවා. ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා. අපි සමහරවිට අපි වා ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද කියලා අපි අහනවා ප්‍රශ්න නේද? තවම ඔයා ක්‍රිකට් සෙල්ලම් කරලා නැද්ද? ඔයා පීනලා නැද්ද? ඔයා ගඟක පීනලා නැද්ද? ඔයා මේ පොත කියවලා නැද්ද? ඔයා මාව දැකලා නැද්ද? ඔයා මාව දැකලා තියෙනවද? මම ඔයාව දැකලා නැහැ නේ. එතකොට මේ වාක්‍යයක ආකාර හතරක් තියෙනවා. වාක්‍යයක ආකාර හතරක් තියෙනවා. ඒ හතර මොනවද කියලා බලමු. කියන්නේ ඕනම වාක්‍යයක් ලියන ආකාර හතරක් තියෙනවා. එකක් තමයි positive form කියලා කියන්නේ. මම ඔයාලට මතක් කරගන්න sign එකකින් දාන positive. ඊළඟට තියෙනවා negative කියලා එකක්. ඍණ නැත්නම් නැත යන අර්ථය. අපි ඍණ ලකුණ යූස් කරන negative නැත යන අර්ථය. ඊළඟට තියෙනවා positive question නැත යන අර්ථයේ ප්‍රශ්නය. ඊළඟට තියෙනවා negative question නැත යන අර්ථයේ ප්‍රශ්නය. එහෙනම් ඔන්න ඔය ආකාර හතරට තමයි අපි වාක්‍ය ලියන්නේ. අපි දැන් බලමු. හරි මම සෙල්ලම් කරලා තියෙනවා. I have played. අපිට ඕනනම් තන්ට ක්‍රිකට් බැඩ්මින්ටන්ද ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. I have played. දැන් මේක නෑ කියලා කියනකොට පුතේ නෑ කියන්න අපි ඕනම පදයක් have කියන එකට මෙතනදී not එකතු කරගන්න. ඕනම එකක් නෑ කිය ගන්න අපිට පුළුවන් not කියන පදේ එකතු කරන්න. එහෙනම්
I have not played කියලා තමයි එතනට එන්නේ. I have not played. හරි අවශ්‍ය දේවල් වල ඉස්සරහට එකතු කරගන්න පුළුවන්. ඊළඟට අතිශය වැදගත් අවස්ථාව තමයි අපි දැන් ප්‍රශ්නයක් හදන්න යන්නේ. දැන් අපි හදන්න යන්නේ පොසිටිව් ක්වෙස්චන් එකක්. මේ බලන්න පොසිටිව්, මෙයානේ පොසිටිව්, මේන් පොසිටිව්. දැන් එයාගෙන් හැදෙන ප්‍රශ්නේ තමයි පොසිටිව් ක්වෙස්චන් නේ. එයාගෙන් හැදෙන ප්‍රශ්න. එහෙනම් පොසිටිව් එකෙන් හැදෙන ප්‍රශ්නේ පොසිටිව් ක්වෙස්චන්. අපි පොසිටිව් ක්වෙස්චන් එක හදනකොට මෙන්න මේ පොසිටිව් ඔක්සිලරි එකනව වාක්‍යයේ ඉස්සරහට ගන්නවා. මෙන්න මෙතනට ගන්නවා. එතකොට අපිට පොසිටිව් ක්වෙස්චන් එක හැදෙනවා. අපි එහෙනම් ලියමු have ඊළඟට තියෙන්නේ I played. have I played? have I played? අන්න පොසිටිව් ක්වෙස්චන් එක හැදුනා. හරි. එහෙනම් ඊළඟට අපි ලියන්න යන්නේ මොකද්ද? ඊළඟට ලියන්න යන්නේ නෙගටිව් වාක්‍යයේ හරහා හැදෙන නෙගටිව් ක්වෙස්චන් එක. දැන් මේ නෙගටිව් ක්වෙස්චන් දැන් මේ තියෙන නෙගටිව්. එතකොට මෙන්න මෙයාව ඉස්සරහට ගත්තා නම් අපිට ප්‍රශ්නේ හදන්න පුළුවන්. දැන් මෙතනදී අතිශය ප්‍රවේශම් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට have not කියලා පද දෙකම ගන්න බෑ. ඔයාට මේ එකම දෙයකට මේක ලියන්න පුළුවන්. එකක් වන්න පුළුවන්. මේ have එක විතරක් අරගෙන have I not played කියලා ලියන්න පුළුවන්. have I not played කියලා ලියන්න පුළුවන්. ඒ වගේම ද්වේපතේ ඔයාට පුළුවන්. ඕන්නම් මේ have not එකට එකතු කරලා තනි පදයක් විදියට haven't කියලා අරගෙන haven't I played කියලා ගන්නත් පුළුවන්. haven't I played කියලා ගන්නත් පුළුවන්. right? හරි. එහෙනම් මම ඔන්න ඉතාමත් පැහැදිලිව ඔයාලට ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා කොහොමද මේ වාක්‍යයක් නිර්මාණය වෙන්නේ කියලා. දැන් අපි බලමු නැවත වතාවක්. මුලින්ම අපි පොසිටිව් වාක්‍යයක් I have played කියලා කතා කරා. හරි මේ තියෙන්නේ I have played කියන වාක්‍යය. ඊට පස්සේ ඒක නෙගටිව් කරනකොට අපි කතා කරා මෙන්න මේ විදිහට not කියන පදයක් එකතු කරනවා කියලා. ඒ වාක්‍යයත් වලට තේරුණා. ඊට පස්සේ අපි කතා කරා ප්‍රශ්නයක් හදනකොට මෙන්න මේ ආකාරයෙන් auxiliary verb එක ඉස්සරහට ගන්නවා කියලා. එතකොට positive question හැදෙනවා. ඊළඟ negative question එකක් හැදෙනකොට අපි ආකාර දෙකක් ඔයාලට කියලා දුන්නා. කොහොමද negative question එකක් හැදෙන්නේ කියලා. ඒ වාක්‍ය ආකාර හතරක් දැන් ඔන්න අපි කතා කරා. හරි දැන් එතකොට මේ අපි කතා කරේ කොහොමද වාක්‍ය ආකාර හතරක් ලියන්නේ කියලා. දැන් අපි කරන්න සූදානම් වෙන්නේ මේ වගේ වාක්‍ය කීපයක් කරන් හතර ආකාරයෙන් ලියන එක. ඒ කියන්නේ positive, negative, positive questions සහ negative questions වලින් ලියන එක තමයි දැන් අපි කරන්න හදන්නේ. හරි. අපි එහෙනම් දැන් බහුවචන වාක්‍යයක් ගත්තනේ. අපි දැන් ඒක වචන එකක් අරගෙන බලමු. right. අපි ගමු උදාහරණයක් විදිහට he has written a letter. ඔහු ලියුමක් ලියලා තියෙනවා. right. මම නම් පැහැදිලි කිරීම කරන් යන්න. ඔන්න පුතේ මෙයා තමයි පොසිටිව් වාක්‍ය. දැන් අපි ලියමු නෙගටිව් වාක්‍ය. එහෙනම් නෙගටිව් වාක්‍යයක් ලියනකොට අපි ලියනවා he කියලා ලියලා auxiliary verb එක ලියනවා has. මෙයාට දානවා not, has not. written කියන පදේ හැමමයි he has not written a letter. he has not written a letter කියලා එනවා. පැහැදිලිද? මම මෙතනදී වාට මෙන්න මේ has එකයි not එක එකතු වෙලා යෙදෙන පදය hasn't කියලා ලියා ගන්නත් මේ විදිහට කියලා දෙන්න. hasn't කියලා ලියා ගන්න. ඊළඟට අපි බලමු එහෙනම් positive question එක ලියන විදිය. මොකද කරන්නේ? මෙන්න මේ තියෙන auxiliary එක ගමු ඉස්සරහට ගත්තා. has he එහෙනම් written written a letter. right මේක තේරුම් ටිකක් අපි බලමු. ඔහු ලියුමක් ලියලා තියෙනවා. right ඊළඟට ඔහු ලියුමක් ලියලා නැහැ. ඔහු ලියුමක් ලියලා තියෙනවද? ඊළඟට අපි ලියමු negative question එක. ඔහු ලියුමක් ලියලා නැද්ද? එහෙනම් මෙන්න මේ hasn't කියන එක අපි එකපාරම ගමු ඉස්සරහට. hasn't he written a letter? hasn't written a letter. hasn't he written a letter? ඔහු ලියුමක් ලියලා නැද්ද? පැහැදිලි නේද පුතේ? හරිද? ඒ කියන්නේ දැන් මෙතනදී වාට ඒක වචනයක් කොහොමද නෙගටිව් වෙන්නේ කියන එක, පොසිටිව් ක්වෙස්චන් සහ නෙගටිව් ක්වෙස්චන් වෙන්නේ කියන එක අපි ඉතාම පැහැදිලිව ඔයාලට පෙන්නලා දීලා තියෙනවා. අපි තව වාක්‍යයක් ගමු. අපි ගමු ඕන් පන්තියට ඇවිල්ලා තියෙනවා. they have come to class. එයාලා පන්තියට ඇවිල්ලා තියෙනවා. දැන් ඔන්න නෙගටිව් වාක්‍ය ලියනවා අපි. දැන් ඔයාලා මාත් එක්කම කරන ගමන් මනසින් කරන්න. දැන් නෙගටිව් කරන්න.
ඔවුන්නම් දේ දැන් ඇවිල්ලා කියනවා වුවම have ඇවිල්ලා නැත්නම් පුතේ haven't. the have not එක මට මෙහෙම ලියන්නත් පුළුවන්. නැත්නම් මේක එකතු කරලා අපිට පුතේ haven't කියලා ලියන්නත් පුළුවන්. haven't. හරිනේ? right. they haven't නැත්නම් they have not come to class. they have not come to class. මෙන්න වාක්‍ය ලියන්න. ඊළඟට පුතේ අපි ලියන්නේ positive question වාක්‍ය. positive question වාක්‍ය have they come to class. have they come to class. අන්න positive question වාක්‍යයක් ලියවෙනවා. right. ඊළඟට negative question වාක්‍ය haven't they come to class. haven't they come to class. haven't they come to class. right. හරි එතකොට එහෙනම් මේ ලියවිලා තියෙන්නේ අපි අර විදිහටම බහුවචන වාක්‍යයක් නැවත වතාවක් උදාහරණයක් විදිහට අරගෙන ලිව්වේ පොසිටිව් වාක්‍යයක් කියන විදිය. ඒක නෙගටිව් වෙනකොට have not haven't වෙන විදිය. ඊළඟට පොසිටිව් ක්වෙස්චන් එකේදී have එක ඉස්සරහට එන විදිය. ඊළඟ haven't එක ඉස්සරහට ආලා නෙගටිව් ක්වෙස්චන් එක හැදෙන විදිය. හරි. එහෙමනම් දුවේ පුතේ අපි අද දවසේදී කතා කරේ මූලික වශයෙන් ඔයගලන්ට එක්ක කොහොමද present perfect වාක්‍ය රටාව present perfect tense එකේ වාක්‍ය නිර්මාණය කරගන්නේ කියලා. right. මම මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයගලන්ට තවත් මේකට අවශ්‍ය උදාහරණ කීපයක් සහිත වාක්‍ය කීපයක් ලබා දෙනවා. ඊට පස්සේ ඒක අපි ප්‍රැක්ටිස් කරමු. එතනින් පස්සේ ඔයගලන්ට පුළුවන් මේක නිතර පාවිච්චි කරලා ඔයගලන්ගේ ලයිෆ් එක ඇතුලේ ඔයගොල්ලෝ කතා බහ කරනකොට ඊට පස්සේ ලියනකොට මේක විධිමත්ව භාවිතා කරන්න. එහෙනම් මේ වීඩියෝ එක නැවත බලමින් මේ නෝට් එක ලියාගෙන ඔයගොල්ලෝ මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න.